නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 14 වන දින බීජින්හි මහජන ශාලාවේදී චීන ජනාධිපතිවරයා සමග මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම, දීර්ඝකාලීන මිත්‍රත්වය සහ බහුවිධ සහයෝගීතාවය තවදුරටත් තහවුරු කිරීම කෙරෙහි මෙම සාකච්ඡාව මගින් අවධානය යොමු වුණා. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිතුමා විසින් කරන ලද ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙලෙස චීනයේ නිල සංචාරයකට සහභාගී වුණා. මෙම වසර මුල ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරය සමග සාකච්ඡා ඉදිරියට ගෙන යාම සිදු වුණා. දිගු කලක් පුරා දෙරට අතර පවතින මිත්‍රත්වය සඳහන් කරමින් චීනයේ නවීකරණය පිළිබඳ ජනාධිපතිවරයාගේ දැක්ම චීනයට පමණක් නොව අනෙකුත් ජාතීන්ටද අදාළ වන බව පැවසූ අග්‍රාමාත්‍යවරිය මානව වර්ගයා සඳහා පොදු අනාගතයක් ගොඩනැගීමේ වැදගත්කම අවධාරණය කළා. මෙහිදී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති හරහා ලබා ඇති ප්‍රගතිය ඉස්මතු කළ අග්‍රාමාත්‍යවරිය චීනයේ ශ්‍රී ලංකාවේ වැදගත් සංවර්ධන හවුල්කරුවෙකු ලෙස එක් තීරයක් එක් මාවතක් ක්‍රියාපෘතිය සඳහා චීන රජයේ අඛණ්ඩ සහාය බලාපොරොත්තු වන බව සඳහන් කළා. ශ්‍රී ලංකා ආර්ථිකය අත්කරගෙන ඇති මෑතකාලීන ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහ රජයට සිය සුබ පැතුම් එක් කළ ජනාධිපතිතුමා දෙරට අතර පවතින සහයෝගීතාවයේ ඉදිරියට ගෙන යාමේ වැදගත්කම අවධාරණය කරමින් වෙළඳ සංචාරක අධ්‍යාපන සහ ජනතා සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික කළා. සමකාලීන ගෝලීය පාලනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන චීන ජනපති ගෝලීය පාලන මුලපිරීම සඳහා ශ්‍රී ලංකාව සිය සහයෝගය ලබා දෙන බව ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළා.